කුරුරු යුද්ධයක් නිම කරපු මහින්ද රාජපක්ෂ වෙන අපගේ අප්පච්චිගේ පුතු රුවන වෙන නාමල් මැතිතුන් සමග සැමදත් අපි හොරණින් අපි එක්රාසු වෙනවා. ජයශ්‍රී. ඒකේ නාමල්ට මෙච්චර ජනතා ආකර්ෂණයක් තියෙන්නේ ඇයි? නාමල් තමයි රටේ ජනාධිපති. අනිවාර්යෙන් හදවතේ රැඳි අනිවාර්යෙන් මේ හදවතේ රැඳුණු මේ අප්පච්චිගේ පුතා වෙන කුරුරු යුද්ධය නිම කරපු මගේ දරුවන්ට සැමටත් අද වැනි මේ රටේ බැහැලා යන්න දේශීය මුර දේවතාවන් බිහි කරපු රට බේරා දුන් නායකයාගේ පුතා සමග සැමදත් අපි ජීවත් වෙනවා. අවංකවම නාමල් මහත්තයා වෙනුවෙන් තමයි. නෑ. ඒත් ඉතින් අපේ අප්පච්චි ඉන්නවනේ. අප්පච්චිගේ පුතා ඉන්නවනේ රටේ. මේ දේශීය මුර දේවතාවුන්ගේ පුතු රුවන ඉන්නවනේ. පිස්සුද අනිවාර්යෙන් අපේ මහින්ද මහත්තයාගේ පුතා වෙන නාමල් රාජපක්ෂ. අනිවාර්යෙන් දිවි හිමියෙන් දැන් උනත් මැරෙන්න උනත් ලැහැත්ති. අනිවාර්යෙන් නාමල් වෙනුවෙන් ඔව් නාමල්ට ආදරේ අපේ රජු හින්දා මහින්ද මහත්තයාගේ පුතා නිසා. ඒ කියන්නේ හොරට මිනිස්සු ජීවිත පරිත්‍යාග අනිවාර්යෙන් නාමල් වෙනුවෙන් අපි ඉන්නේ අපේ සැමදා අප්පච්චි වෙනුවෙන්. අපේ රජුරු තාම ඉන්නවනේ අපිට. රජතුමා ඉන්නවනේ. කුරුරු යුද්ධේ වසන් කරානේ. අනිවාර්යෙන්. මේ රාජපක්ෂලට හොරු කියලා ඒ ඉතින් ඒ හොරු තමයි හොරු කියන්නේ. අනිවාර්යෙන්. ඒ කියන්නේ හොරකම් කළා නෑ මේ. හොරකම් කළා නෑ රට බේර දුන්නානේ. රට බේර දුන්නා කියන්නේ. ඒකයි අනිවාර්යෙන්. වෙන කවුරුත් වැඩක් නෑ. ඒ වැඩකොත් නේ රට බේර දුන්න එක හිතන්නකෝ. යා රට බේර දුන්නානේ කුරුරු යුද්ධයකින්. අනිවාර්යෙන්. රටේ මුර දේවතාවෝ. රාජපක්ෂලා වෙපා වෙලා මේ මාර්ගාව පරිපත් ඒ ඉතින් මිනිස්සුන්ගේ එක මතිමතාන්තර අපි ඉන්නේ සමදා පොට්ටු එක්කනේ. අපි ඉන්නේ සමදා අපේ අප්පච්චි අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ. දැන් තේරෙයි ඉතින්. තව තේරෙයි. තාම තේරුන්නේ නැහැ. තව තේරෙයි. තව ඉස්සරහට තේරෙයි. තාම රටේ රජුරෝ ඉන්නවනේ. අපේ රජතුමා මහින්ද රාජපක්ෂ. එන්න කවුරුත් නෙමෙයි. ඒන්නේ අපේ නාමල්. ඔක්කොම ඉතින් අපි දිනනවා. අනිවාර්යෙන්. අපි සෑමදා අපේ නාමල් එක තමයි ඉතින් පින අපේ කොමාරි අපි දිනනවා. අපේ බොරුව නෑ. බොරු කියන්නේ නෑ ඉතින් ඇත්ත නිසා ඔයා හොයලා බලන්නකො අපි සෑමදා අපේ පොහොට්ටු එක තමයි අපි ඉන්නේ. ඔව් පාරවල් ටික ඇද්දුවා. අපි මේ බය නැතු ඇයි අපි ඉතින් බය නැතු එළියට බහලා තියන්නේ ඇයි මැරෙන්න බය නැහැනේ අපි. කොයි වෙලාවක අපි මැරෙන්න බය නැහැ. අපේ ආණ්ඩුව වෙනුවෙන් අපේ රජතුමා වෙනුවෙන් අපි ඉදිරියපත් වෙනවා. අනිවාර්ය අතල්ක කියන් තියෙනවා. අනිත් එක තමයි අපේ දයාබර මංජු. එයාගෙන අනිවාර්යෙන් කියන්න බෑ. මං දේශපාලනට ආවේ මංජු මාම් වෙනුවෙන්. අපේ මංජු මාම් වෙනුවෙන්. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. මගේ තාත්තා වගේ. අපි සෑමදා රැක බලා ගන්නවා අනිවාර්යෙන් මංජු මාමා. හොරණ මාර ගන්න ඕන නම් අනිවාර්යෙන්නේ මංජු අපේ දයාබර හදවත පෙනීම මනාපේ.